morning. අද අපේ තව යාළුවෝ 10 දෙනෙක්ගෙන් එක්කෙනෙක් පදින්න යන්නේ. අපි බලමු මොනවාද අපේ යාළුවෝ කරන්නේ කියලා. Let's go. මේ අම්මගේ කුස්සිය බලා ගන්න ගෘහණියක්. අමු අනිත් එකත් බොනවා හිතන්නේ දෙකම බොනවනේ. පූජා බොන්නේ දෙක. Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න නිකාගේ වෙඩින් එකේ තවත් කොටසක් අරන් ආවේ මම මේ vlog එකෙන්. වෙඩින් එකේ විතරක් නෙමෙයි මම මේ දැන් ඔයාලත් එක්ක share කරගන්නේ bride to be එක උදේ දවසේ වෙච්ච දේවල්. මම හරිනම් මේක add කරන්න ඕනේ bride to be video එකේ. නමුත් මට මේක add කරන්න අමතක වුණා. ඉතින් මම මේ clips ටිකත් මේ video එකටම add කරා. මේ පැත්තේ බයිබල් සක්ලස් කරන්නේ කපන්නේ. කුකුල් දෙකක් විතර වගේ ඇවිදලා නෝයි මම තමයි මෙතන මේ උයන් ඊයේ දැන් මේ ආලා හලෝ මම මහන්සි වෙනවා කියන මේ ගිලොරි ඩොග් මෝ අපිට කියන ඊයේ දැන් දෙලිය දාගත්තා මූ කිව්ව මූ සැන්ඩ්විච් හදනවා කියලා. දැන් අද උදේ සැන්ඩ්විච් හදලා දැන් මම තාම පේස්ට් එක හදලා ගෑනු. යකෝ පේස්ට් එක පුදුම දිවිසන්නේ. ලොග්ගේට මූ අයියෙන් උය. ඒකේ උයලා වගේ පෙන්නනවා. ඔය බ්ලොග් එක කරමු බලන්න. මට බඩේ ගිනියත් තමයි. වාරන දෙයක් නේද? ඔබ වීඩියෝ කරමු. මේවත් දාපන්. හරිද? මූ කරන් දෙයක්වත් නැහැ. හරිද? මූ මෙතන ඉඳන් මූ හයියෙන් සින්දු කියන එක විතරයි කරන්නේ. මේ විදියට කෑම හදාගෙන ලෑස්ති වෙලා අපි ගියා නිකාලා ගෙදරට. bride to be එකේ full video එකක් මම මීට කලින් upload කරලා තියෙන්නේ. ඒකත් miss නොකර බලන්න. අද දවසටම කරන පළවෙනි වැඩේ තමයි මේක. එහෙම කියන්න එපා. හැබැයි උඹේ ඇහි කළු පේනවා. මුක මේ කනේ පාරක් කාලා ඉන්නේ. පේස්ට් එක කියන්නේ තලපේ බව පිළිගන්නවා අපි. ඒ උනාට ඒක පාම් පෙත්තයි තලපේයි ආයේ පාම් පෙත්තයි වෙන් කරන්න පුළුවන් තත්ත්වෙට ඇවිත් ඉන්නේ. මේ ඉන්නේ පබිලිස්ගේ දුව. හැබැයි අද මෙතෙන්ටලා මිනිබිරි පබිලිස්ගේ මිනිබිරි. ඒ උනාට වැඩක් නැහැ මෙතන. වෙඩින් එක දවස වෙඩින් එකේ full vlog එකක් නම් මට ගේන්න බැරි වෙයි. හැබැයි මේ vlog එකේම මම වීඩියෝස් කීපයක් ඇඩ් කරන්න හිතන් ඉන්නවා. මේක නම් මං හිතුවේවත් නැති විදියට වෙච්ච දෙයක්. මට කවදාවත් dance එක අමතක වෙයි කියලා මං හිතුවේ නෑ. සතියක්ම වගේ මට dance එක පුරුදු වෙන්න හම්බුනේත් නැහැ. අනිත් දේ තමයි මගේ සාරියේ ප්‍රශ්නයක් වුණා. මගේ සාරිය උතන ගැලවිලා තියෙන. ඉතින් මගේ ඔළුවේ ඒකත් වැඩ කරා. මං dance එක පුරුදු වෙන්න හිටියේ එදා දවස. හැබැයි ඒක නම් මට බැරි කරේ චම්මා. මං පුරුදු වෙන්න යමු කියලා කොච්චර කිව්වත් චම්මා ආවේ නෑ. යන් නටනටම හිටියා යාළුවනේ. මොනතරම් අසහනයක්ද තියෙන්නේ? ඕගොල්ලන්ට ඇත්තටම මානසික ප්‍රතිකාර අවශ්‍යයි. මෙතනත් මරු දෙයක් වෙනවා බලන්න. චමිදු අයියලා ඇවිල්ලා සුකීගේ එහා පැත්තෙන් හිට ගන්නවා. හරිනම් පිටිපස්සේ ඉන්න ඕනේ. නමුත් මෙතනදී සුකීගේ එහා පැත්තෙන් ඇවිල්ලා තමයි යාලා හිට ගන්නේ. Thank you.
මේ ලෙඩි කෑල්ලෙන් තියලා ගන්න. ඔයාලට මතකද දන්නේ මේ ස්ටෙප් එකේ මම මැද ඉන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදියට තමයි ඩාන්ස් එක අපි හැවේ. නෑ මම හැවේ. ෆුල් වීඩියෝ ක්ලිප් එකම මම ඇඩ් කරේ නෑ. ඔයාලටත් පේනවනේ ඒක ක්ලියර් නැහැ. පිටිපස්සෙන් ලයිට් ගහන හින්දා ඒකේ සම්පූර්ණම ක්ලියර් එක ගිහිල්ලා තියෙන්නේ. නමුත් මම මේ වීඩියෝ එක ඇඩ් කරේ තව අවුරුදු 2-3කින් බලද්දී ඒක ක්ලියර් නැති වුණත් අපිට ඒක ලස්සන මෙමරි එකක් හින්දා. ඇත්තටම කවුද දන්නේ නැහැ මම මේ බෑන්ඩ් එක. හැබැයි බෑන්ඩ් එකේ අයියේ ඔයාට thank you so much මට මේ වීඩියෝ එක මේ විදියට අරන් දුන්නාට. දන්නේ නැහැ කවදා හරි ඔයා මේ වීඩියෝ එක බලයිද කියලා. හැබැයි ඔයාට මම හදවතින්ම thanks කරලා ඉවරයි. ඉතින් ඔන්න මගේ මතක පොතට තවත් ලස්සන මතකයක් එකතු වුණා. අද මේ වෙද්දී අපි පරණ වීඩියෝස් බලද්දී ඇත්තටම දුකයි සතුටයි දෙකම මික්ස් වෙච්ච ෆීලින් එකක් තියෙන්නේ. ඉතින් ඉස්සරහට මේ වීඩියෝ එක බලද්දිත් අපිට ඒ විදියටම දැනෙයි. ඉස්සරටත් වඩා අපි දැන් ගොඩාක් බිසි. ඒ වගේම කට්ටිය එක එක රටවල් වල ඉන්නේ. හැබැයි අපේ මතක අපේ යාළුකම හැමදාම අපි ළඟ තියෙවි. හරි මම වැඩි හැංගීම් බර වෙන්නේ නැහැ. ඉතින් එහෙනම් නිකාගේ වෙඩින් සීරියස් එක මෙතනින් ඉවරයි. එහෙනම් අපි ඊළඟට ඉක්මනටම හම්බ වෙමු බට්ටිගේ වෙඩින් එකෙන්. ආෆ්ටර් පාටි එකේ ගොඩක් දේවල් නම් මම මේ vlog එකට ඇඩ් කරන්නේ නැහැ. ඒවා සමාජ මාධ්‍යෙට මුදා හරින්න හරි අමාරුයි. කොහොම හරි වෙඩින් එකේ හරියට dance කරන්න බැරි වෙන හින්දා අපි ආපහු ආෆ්ටර් පාටි එකේ ඒ දෙන්නට dance කරලා පෙන්නවා. ඉතින් ඒකේ චුටි shots ටිකක් මම මේ වීඩියෝ එකට ඇඩ් කරලා මම එහෙමම වීඩියෝ එක එහෙනම් end කරන්නම්. Thank you so much හැමදාම වගේ එහෙනම් මගේ vlogs අන්තිම වෙනකම් බැලුවාට අනිවාර්යෙන්ම මතක ඇතුව like එකක් දාලා comment එකක් දාලා share කරලා මට support කරන්න අමතක කරන්න එපා. ඉස්සරහට ගොඩාක් ලස්සන දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් මං ගිහින් යන්න. Thank you so much again මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලුවට. Bye bye.
Thank you.